අපෙන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල කොහොමද අපේ ආදරණීය වැඩිහිටියන්ට ආහාර දෙන්නේ? එහෙම නැත්නම් එයාලගේ ආහාර රුචිය කොයි වගේද කියලා. එහෙම ගත්තොත් ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි වැඩිහිටියෝ කියන්නේ ආහාර රුචිය ඉතාමත් අඩු කට්ටියක් කියලා. මොකද මම එහෙම කියන්නේ එක එක විවිධ රෝගී තත්ත්ව තියෙනවා අපේ වැඩිහිටියන්ට. එයාලා කන විදිය වෙනස්. සමහර කට්ටිය ඝන ආහාර ගන්නවා, සමහර කට්ටිය දියරම ආහාර ගන්නවා. මේ හේතුන් හින්දා අපේ වැඩිහිටියන්ගේ ආහාර රුචිය සහ එයාලගේ ජීවන රටාවත් එක්ක අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒව ගත්තොත් අපි හැමෝම සාමාන්‍යයෙන් කියන්නේ ඔයාලගේ වැඩිහිටියන්ට සමබල ආහාර වේලක් දෙන්න කියලා. හැබැයි මම කියන්නේ අද ඔයාලගේ වැඩිහිටියන්ට සමබල ආහාර වේලක් දෙන්න ඕනේ නැහැ කියලා. ඔයාලා බලනවා ඇති ඇයි මම මේ සමබල ආහාර වේලක් දෙන්න එපා කියන්නේ කියලා. ඔයාලගේ ගෙදර ඉන්න වැඩිහිටියට විවිධ රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. එහෙම පුද්ගලයෙක්ට ඔයාලා සාමාන්‍යයෙන් අපි ලබා දෙන සමබල ආහාර වේල දීලා මදි. සමහරවිට ඔයාලගේ ආදරණීය වැඩිහිටියට ඔයාලා පළතුරු දෙන්න පුළුවන්, පලා වර්ග දෙන්න පුළුවන්. හැබැයි එයාට තියෙන රෝගී තත්ත්වයක් එක්ක මේක එයාට අහිතකර තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ වැඩිහිටියන්ට සුදුසු ආහාර වට්ටෝරුවක් ලබා දීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඔයාලගේ වැඩිහිටියගේ ආහාර වේල තීරණය කරද්දී පළපුරුදු පෝෂණ වේදිකයෙක්ගෙන් උපදෙස් ගන්න එක තමයි වඩාත්ම වැදගත් වන්නේ. එහෙම නැත්නම් ඔයාලට අපිට WhatsApp message එකක් දාන්න පුළුවන් අවශ්‍ය වැඩිදුර විස්තර දැනගන්න. ඊට අමතරව ඔයා මොන ආහාර වේල පිළිගන්නුවත් ඒ ආහාර වේල උණුසුම්ව සහ ආදරණීයව පිළිගන්වන්න අමතක කරන්න එපා.